ඔන්න ඔයාලා තහඩු නිර්මාණය කරන විදිහ කියලා දෙන්න කියපු නිසා තහඩු නිර්මාණය කරන හැටි කියලා දෙන්න හදන්නේ. හැමෝටම ආයුබෝවන් VP Dream Fashion මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉක්මනින්ම බලමු අවශ්‍ය දේවල් ටික මොනවද කියලා. ඇලුමිනියම් තහඩු කෑල්ලක්, ප්ලැට් ස්ක්‍රූ පුණියනක්, ටිෂු එකක්, කාබන් කොලයක්, ලියවෙන්නේ නැති පෑන්. මෙන්න මේ වගේ පුංචි වේදමක් යන පුංචි දේවල් ටිකක් තමයි හොයාගන්න තියෙන්නේ. වැඩි කතා නැතුව නිර්මාණය කරන විදිහ බලමු නේද? මුලින්ම අපි කැමති පින්තූරයක් අරගෙන ටිෂු කොලේ ඇඳ ගන්න. තහඩුව මේසේ මත දිග අරගෙන තහඩුව උඩින් කාබන් කොලය තියන්න. ටිෂු කොලය තියාගෙන ලියවෙන්නේ නැති පෑන අරගෙන හැම රේඛාවකම පිටපත් කරගන්න. හොඳටම පැහැදිලිව ඇඳ ගන්න පුළුවන්. තහඩුව දෙපැත්තම හොඳයි. තව විශේෂ දෙයක් තියෙනවා. ප්ලැට් නියන හීනි තුඩ තියෙන එකක් නම් වඩාත් හොඳයි. ලොකු එකක් ගත්තොත් අවුලක් නෑ. ඒත් හැබැයි ඉතින් 6 එක ලොකුවට තමයි එන්නේ. ඉතින් මම අරන් තියෙන්නේ පොඩි එකක්. ඔයාලට කැමති එකක් ගන්න. මම නිර්මාණය කරන්නේ හංසෙක්. නෙළුම් මලක් කොටින් අරන් ඉන්න හංසෙක් තමයි සිතුවම. දැන් රේඛා ඔක්කොම ඇඳගෙන ඉවරයි. තව අපිට ඇඳිලා නැති ඒවා තියෙනවා නම් පෑනෙන් ඇඳ ගන්න පුළුවන්. ප්ලැට් නියන තුඩ මත ඇඟිල්ල තදින් තියලා තද කරන්න ඕනේ. මෙන්න මේ වගේ ඇඟිල්ල තියලා ඇඟිල්ල දෙපැත්තට යවලා සිග්සැග් ක්‍රමයකට සකසා ගන්න ඕනේ. තහඩුව මගින් කරපු නිර්මාණය අපිට බිත්ති සැරසිල්ලක් විදිහට වගේම ආදායම් මාර්ගයක් විදිහටත් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔන්න මේ ඔය විදිහට ලස්සනට රේඛා මත ඇඟිල්ල දෙපැත්තට යවලා ප්ලැට් ස්ක්‍රූ පිනියනෙන් මේ රේඛා හැම එකක්ම අපි ඇඳ ගන්න ඕනේ. ලස්සනට සියුම් රේඛා පවා අපිට පිටපත් කරගන්න පුළුවන්. ලස්සනම හැඩයක් එනවා. පිම්බිච්ච ස්වභාවයක් එනවා එම්බොස් කරලා වගේ ලස්සනට. මොන අපි දැන් නෙළුම් මල පිටපත් කරලා ඉවරයි. ඔයාලට පේනව නේද මම කොහොමද කරන්නේ කියලා? ඔන්න දැන් අපි හංසයාගේ භාගයක් දුරට වැඩ ඉවරයි. හැම රේඛාවක්ම අපි දැන් හංසයාගේ වෙල්ල හරිය තමයි සිග්සැග් ක්‍රමයට එහෙම ඇඟිල්ල දෙපැත්තට යවලා ගන්නෙ. ඔයගොල්ලෝ හිතන්න එපා මේක ගොඩක් අමාරු කියලා. ඇත්තෙන්ම ගොඩක්ම ලේසි. එකපාරක් දෙපාරක් මෙහෙම කරනකොට අතට හුරු වෙනවා. අපිට කැමති සයිස් එකකින් මේ තහඩුව ගන්න පුළුවන්. මට රුපියල් 150ක වගේ පුංචි මුදලක් තමයි මේකට තහඩු කෑල්ලට මේ වැය වුනේ. මේ බලන්නකෝ මං හිතනවා ඔයගලන්ට මේක පහසුවෙන් මේක බලාගෙන නිර්මාණය කරන්න පුළුවන්. අපි දැන් ගොඩක් දුරට මේ නිර්මාණය කරලා ඉවරයි. මට නම් ගොඩක් වෙලා ගියේ නෑ මේ නිර්මාණය කරන්න. ඇත්තටම ගොඩක් සතුටින් මේ වගේ නිර්මාණයක් කරලා ඉවරනහම අපිට ඒ වගේම මේ නිර්මාණ බිත්ති සැරසිල්ලක් වගේම ආදායම් මාර්ගයක් විදිහටත් කරගන්න පුළුවන්. ඉතින් මගේ හංසයා දැන් ගොඩාක් දුරට නිර්මාණය වෙගෙන යන්නේ. තව ටිකක් තමයි කරන්න තියෙන්නේ. ඔන්න බලන්න ඕගොල්ලන්ට ගොඩාක් ඔන්න දැන් හොඳටම පැහැදිලි කොහොමද මේ සිග්සැග් ක්‍රමයට යනවා කියන්නේ කියලා. ඇඟිල්ල දෙපැත්තට යවලා අපිට රටාව හදාගන්න තියෙන්නේ. අපිට මේ විදිහට කරගත්ත නිර්මාණයට අපිට කැමති විදිහට මේ නිර්මාණය සකස ගන්න පුළුවන්. වටේ අවුට්ලයින් කරලා අපිට මේකේ පසුබිමට අපිට වෙන කලර් එකක් දාගන්න පුළුවන්. දාගෙන ලස්සනට මේක රාමු කරලා බිත්ති එල්ලන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති විදිහට මේ නිර්මාණය ඉවර කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ගොඩාක් දුරට මගේ නිර්මාණය ඉවරයි. අපි දැන් බලමු මේ නිර්මාණය කොහොමද අපි අන්තිමට තියෙන්නේ කියලා බලමු. මේ විදිහට මේක නිමාවේදී මේක පිම්බිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ එම්බෝස් කරලා වගේ තමයි මේක පිම්බිලා වගේ තියෙන්නේ. හරිම ලස්සනයි. ඔයගොල්ලොත් කරලා බලන්න. මම නිර්මාණය කරේ නෙළුම් මලක් කොටෙන් ගත්ත හංසයෙක්. දැන් අපේ වැඩ ඉවරයි. ඔන්න බලන්නකෝ ලස්සනයිද කියලා. ඉතින් මේ විදිහට අපිට මේ නිර්මාණයේ වටේට අපිට ෆැබ්‍රික් පේන්ට් භාවිතා කරලා පේන්ට් කරගන්න පුළුවන් වටේ. මෙහෙම මිතුරු කරන්නත් පුළුවන්. ලස්සනටම පසුබිම. ඉතින් බලන්න අද වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඔයාලට මම දාන වීඩියෝ ඉක්මනින්ම බලන්න පුළුවන්. මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. නිර්මාණයක් විදිහට මේ වගේ දේවල් පොඩි දරුවන්ට උනත් අත්කම් නිර්මාණයක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සනට තියෙනවා.
ඔයගොල්ලොත් පොඩියට හරි කරන්න බලන්න. මේ තියෙන්නේ මම නිමා කරගත්ත ඉසිරිමුණු පෙමියුවල. ඒ වගේම මම කරපු නිර්මාණයක්. ඉතින් ඉසිරිමුණු පෙමියුවල තමන්ට කැමති විදිහට පසුබිම් පාට කරගන්න පුළුවන්. ෆැබ්‍රික් පේන්ට් භාවිත කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට අදහසක් එන්නේ නැති කියලා හිතනවා මේක දැක්ක. ඉතින් බලන්න ලස්සන පිම්බුණු ස්වභාවයක් තියෙනවා එම්බෝස් කරලා වගේ. ඔයගොල්ලොත් කරලා බලන්න. අදහස් කියන්න. අපි කපලා අයින් කරන පුංචි තහඩුවකින් ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි නේද? ඔයගොල්ලොත් කරලා බලන්න. ඔයගොල්ලන්ට තවත් මේ ගැන දැනගන්න අවශ්‍ය නම් මට කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලන්ට ඒ ගැන තවත් විස්තර කියලා දෙන්නම් කරන විදිහ. නිර්මාණයක් වැඩි ඉවර කරලා ලස්සනට ඒක රාමු කරගත්තාම බලන්න තියෙන ලස්සන. නැවතත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝටම good bye.